හයි යාළුවනේ. අද අපි පාෂාණ ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. එකතු වෙන්න මාත් එක්ක. ලෝකයේ පාෂාණ උපත ලබන ආකාරය අනුව ප්‍රධාන පාෂාණ වර්ග 3ක් හඳුනගන්න පුළුවන්. ඒවා තමයි ආග්නේය අවසාදිත හා විපරීත පාෂාණ කියලා කියන්නේ. ඉතින් අපි මුලින්ම හොයලා බලමු ආග්නේය පාෂාණ පිළිබඳව තොරතුරු ටිකක්. යාළුවනේ ආග්නේය පාෂාණ කියලා කියන්නේ පාෂාණ වර්ග 3 අතරින් ප්‍රාථමික පාෂාණ ලෙස සැලකෙන වැදගත්ම පාෂාණ කාණ්ඩයක්. මේ පාෂාණ නිර්මාණය වන්නේ පෘථිවි අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වයෙන් යුත් ද්‍රව පාෂාණ ද්‍රව්‍ය හෙවත් මැග්මා අභ්‍යන්තර සිදුර ඔස්සේ ගිනි කඳු මගින් මතු පිටට විදාරණය වීමෙන් පසු සිසිල් වී ඝනීභවනය වීමෙන්. ඇතැම් අවස්ථාවල පෘථිවි අභ්‍යන්තරයේම මැග්මා සිසිල් වීමෙන්ද ආග්නේය පාෂාණ නිර්මාණය වීම සිදුවනවා. ඒ වගේම තමයි ආග්නේය පාෂාණ අක්‍රාන්ත හා නිෂ්ක්‍රාන්ත ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නත් පුළුවන්. මෙහිදී අක්‍රාන්ත ආග්නේය පාෂාණ කියන්නේ පෘථිවි අභ්‍යන්තරයේම සිසිල් වී ඝන වී නිර්මාණය වන ආග්නේය පාෂාණ වලට. ඒ වගේම තමයි නිෂ්ක්‍රාන්ත ආග්නේය පාෂාණ කියන්නේ පෘථිවි පෘෂ්ඨය මතු පිට ගමන් කරන ලාවා සිසිල් වී ඝන වීමෙන් නිර්මාණය වන පාෂාණ වලටයි. අපි දැන් බලමු මෙම ආග්නේය පාෂාණ වලට උදාහරණ කිහිපයක්. ග්‍රැනයිට් පාෂාණය යනු අක්‍රාන්ත ආග්නේය පාෂාණ වර්ගයක්. පෘථිවි අභ්‍යන්තරයේ මැග්මා සෙමින් සිසිල් වී මෙය විශාල ස්පටික සහිතව ලා පැහැයෙන්ද යුක්තිව නිර්මාණය වන අතර ඒ සංයුතියේ සිලිකා ප්‍රතිශතය 65ට වඩා වැඩි වනවා. ප්‍රධාන වශයෙන් තිරුවානා සහ ෆෙල්ස්පාර් වලින්ද සමන්විත වෙනවා. එසේම ගොඩනැගිලි හා ස්මාරක ඉදිකිරීමටද බහුලව මෙම පාෂාණය භාවිතා වෙනවා. ඩයෝරයිට් යනු අක්‍රාන්ත ආග්නේය පාෂාණයක්. එහි වර්ණය සාමාන්‍යයෙන් කළු සහ සුදු පැල්ලම් සහිත මෙදි වර්ණයක් ගන්නා අතර එය මධ්‍යස්ථ සංයුතියකින් යුක්ත වෙනවා. ප්‍රධාන වශයෙන් ප්ලැජියෝක්ලේස්, ෆෙල්ස්පාර් සහ හෝර්න්බ්ලෙන්ඩ් වැනි තද පැහැති ඛනිජ මෙහි අන්තර්ගත වෙනවා. ගැබ්‍රෝ යනු අක්‍රාන්ත තද පැහැති ආග්නේය පාෂාණයක්. එය මැෆික් හෙවත් අඩු සිලිකා සංයුතියක් දරන අතර ප්‍රධාන වශයෙන් පයිරොක්සීන් සහ කැල්සියම් බහුල ප්ලැජියෝක්ලේස්, ෆෙල්ස්පාර් වලින් සමන්විත වෙනවා. මේ සාමාන්‍යයෙන් සාගර කබුලේ ගැඹුරු කොටස් වල දක්නට ලැබෙන අතර එය දැඩි හා බර පාෂාණ වර්ගයක්. ඔබ්සිඩියන් යනු නිෂ්කාන්ත ආග්නේය පාෂාණයක්. එය ඊතා වේගයෙන් සිසිල් වීම නිසා ස්පටික රහිත වීදුරුමය ව්‍යුහයක් සහ තද කළු වර්ණයක් ගන්නා අතර මේ සංයුතියේ සිලිකා බහුලව පවතිනවා. එසේම එහි තියනු දාර නිසා පුරාණයේ ආයුධ හා කෙපීමේ මෙවලම් සෑදීමට යොදාගෙන තිබෙනවා. ඇන්ඩිසයිට් යනු නිෂ්කාන්ත ආග්නේය පාෂාණයක් වන අතර සාමාන්‍යයෙන් අලු පැහැයෙන් යුක්ත වෙනවා. ලාවා මතුපිට වේගයෙන් සිසිල් වීම නිසා එහි ඇත්තේ සියුම් ස්පටික ව්‍යුහයක්. එහි සංයුතියේ මධ්‍යස්ථ වන අතර ප්‍රධාන වශයෙන් ප්ලැජියෝක්ලේස්, ෆෙල්ස්පාර් සහ හෝර්න්බ්ලෙන්ඩ් වැනි තද පැහැති ඛනිජ අඩංගු වෙනවා. පෙරිඩොටයිට් යනු අක්‍රාන්ත ආග්නේය පාෂාණයක්. එය ඊතා අඩු සිලිකා සංයුතියක් දරන අතර පෘථිවියේ ප්‍රාවරණයේ ප්‍රධාන පාෂාණය ලෙස සැලකෙනවා. එහි ප්‍රධාන ඛනිජ ඔලිවින් වෙන අතර ඒ නිසා යට ලාක්ෂණික තද කොළ පැහැයක් ලැබී තිබෙනවා. මෙම පාෂාණය යකඩ හා මැග්නීසියම් බහුල බවද හඳුනාගෙන තිබෙනවා. යාළුවනේ අද ඉගෙන ගත්තේ ආග්නේය පාෂාණ ගැන පමණයි. අවසාදිත සහ විපරීත පාෂාණ ගැනත් වීඩියෝවක් අවශ්‍යයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.